2020 කොහොමරි ගොඩ යන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත්. අද මම අරන් ආවේ නිකම් වීඩියෝ එකක් නෙමෙයි. දැන් මේ ගෙවන්නේ 2026 අවුරුද්ද. මතකද අපි මීට අවුරුදු ගානකට කලින් AI ගැන කතා කරපු විදිය අද වෙද්දී AI හැමතැනම. ඉතින් මේ අලුත් වුණු ලෝකේ රස්සාවක් හොයාගන්න එහෙම නැත්නම් ගෙදරටම වෙලා සල් හොයන්න ඔයා දැනගම ඉන්න ඕන සුපිරිම 2026 වැඩිම ඉල්ලුමක් තියෙන ස්කිල් 10 ගැන අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මේවා ඉගෙන ගන්න මේ ස්කිල් වලින් earn කරන්න ලොකු ඩිග්‍රී සාතික ඕන නැහැ. ඔයා ළඟ තියෙන ෆෝන් එකයි ඉන්ටර්නෙට් එකයි විතරක් තිබ්බම ඇති. ඉතින් මේ වීඩියෝ එකෙන් මම මේ ස්කිල් එක මොකද්ද කොහොමද සම්පූර්ණයෙන් නොමිලෙන් මේ හැමදේම ඉගෙන ගන්නේ කොහොමද මේ ස්කිල් පාවිච්චි කරලා සල්ලි හොයන්නේ මේ හැමදේම කතා කරනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. හරි පළවෙනි එක තමයි AI prompt engineering. මේක 2026 දී ලෝකේ තියෙන most in demand skill එක. AI එකක් කියන්නේ නිකන් මුදුකාංගයක් නෙවෙයි. ඒක හරියට මාර දක්ෂයෙක් කිසිම දෙයක් තනියම හිතන්න බැරි සහායකයෙක් වගේ. prompt engineering කියන්නේ මේ සහායකයන් නිවැරදි විධානය දීලා අපිට ඕන කරන උපරිම ප්‍රතිඵලය ලබා ගන්න එක. උදාහරණයක් විදිහට මට මේ බිස්නස් එකට පෝස්ට් එකක් ලියලා දෙන්න කියන එක නෙවෙයි. මගේ ටාගට් ඔඩියන්ස් එක මේක. මගේ ප්‍රොඩක්ට් එක මේකයි. මට ඕන මේ විදිහට ඕන් එකේ සේල්ස් වැඩි වෙන පෝස්ට් එකක් කියලා පට්ටම ඩීටේල් එක AI එකට කියලා වැඩක් කරගන්න එකයි මේ ස්කිල් එක. දැන් ලෝකේ ලොකු කම්පැනි Google, Meta, Amazon වගේ ලොකු කම්පැනි prompt engineers ලා හොයනවා. උන්ගේ පඩිය අවුරුද්දකට ඩොලර් ලක්ෂ 3ක් විතර වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාට පුළුවන් prompt based වගේ site වල ඔයා හදපු prompt විකුණන්න නැත්නම් AI content agency එකක් පටන් ගන්න business වලට අවශ්‍ය RTL, graphics, codes තප්පර ගණනකින් හදලා දීලා සල්ලි හොයන්න පුළුවන්. prompt based කියන්නේ මේ prompt විකුණන්නම හදපු වෙබ්සයිට් එකක් හරියට මාකට් ප්ලේස් එකක් වගේ. ඒකෙදි ඔයාට prompt හදපු prompt විකුණන්න වගේම ෆ්‍රීලාන්ස් ජොබ් හොයාගන්නත් පුළුවන් මේ prompt engineering වලට සම්බන්ධ. මේ prompt engineering සතයක්වත් වේදන් නොකර ඉගෙන ගන්න පුළුවන්. learnprompt.org එකට යන්න. එතන මුලින් ඉඳන් අගට නොමිලේ මේ හැමදේම තියෙනවා. ඒ වගේම YouTube එකේ deep learning AI channel එකේ prompt engineering ගැන වීඩියෝ ගොඩක් තියෙනවා සහ ඒවා ගොඩක් හොඳයි beginner කෙනෙක්ට මේක පටන් ගන්න. දෙවැනි skill එක තමයි data storage. දැන් ලෝකේ ඕනතරම් data තියෙනවා. හැබැයි ඒ ඉලක්කම් දකින්න එකට ගොඩක් අයට පිස්සු වගේ. data analyst කෙනෙක් කියන්නේ නිකන් Excel sheet එකක් හදන කෙනෙක් නෙවෙයි. ඔයා කරන්න ඕනේ දහස් ගණන් දත් ඇතුලේ තියෙන රාස් හොයාගන්න එක. උදාහරණයක් විදිහට බිස්නස් එකක විකුණුම් අඩු වෙලා නම් AI කියලා දත් වලින් හොයලා ඒක ලස්සන graph එකකින් හරි dashboard එකකින් හරි පෙන්නලා දීලා අපි මේ මාසේ මේ දේ කරමු කියලා තීරණ ගන්න එක තමයි මේ skill එකෙන් කරන්නේ. ඕනෑම ලොකු ව්‍යාපාරයකට data driving තීරණ ගන්න data analyst කෙනෙක් නැත්නම් data scientist කෙනෙක් ඕනේ. ඒ වගේම software company වලට දැන් AI එක වැඩ කරන හින්දා data scientist කෙනෙක්ව අනිවාර්යෙන් ගොඩක් වෙලාවට project වලට ඕන වෙනවා. ඒ වගේම ඔයාට ඕන business intelligence analyst කෙනෙක් විදිහට වැඩ කරන්නත් පුළුවන්. ඒ වගේම Upwork වගේ freelance platform වල මේ වගේ dashboard එකක් හදන්න සාමාන්‍යයෙන් ඩොලර් 200ත් 500ත් අතර charge කරන්න පුළුවන්. ලංකාවේ ඉඳන් US වගේ රටක remote job එකක් ඔයාට හොයාගන්න පුළුවන් වුණොත් මේ data analyst පැත්තෙන් ඔයාට මාසෙකට ලක්ෂ 10ක විතර වැටුපක් ගන්න පුළුවන් ලංකාවේ ඉඳලම. ඒ වගේම මේ skill එක ඉගෙන ගන්න ඔයාට තියෙන හොඳම free විදිය තමයි Google Data Analyst Professional Certificate එක තියෙනවා Coursera එකේ. ඒකේ financial aid apply කරලා හරි audit කරලා හරි නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට Excel, SQL සහ Tableau වගේ tools ටිකක් විතරයි ඕන වෙන්නේ. තුන්වෙනි එක තමයි short form content creation. දැන් මිනිස්සුන්ගේ attention span එක පට්ටම අඩුයි. තප්පර 3 මිනිහෙක් අල්ල ගන්න විදිය ඔයා දන්නවා නම් ඔයාට මේ skill එක දැනටමත් තියෙනවා. මේක නිකම්ම වීඩියෝ edit කරන එක නෙමෙයි. TikTok, Facebook, YouTube shorts වලට මිනිස්සුන් අල්ලලා තියාගන්න පුළුවන් hooks හදන එක, retention එක හදාගන්න එක, පවත්වා ගන්න එක තමයි මේ skill එක. ඔයා දැනගන්න ඕනේ content එකකට මිනිස්සුන් ඇබ්බැහි කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ skill එක පාවිච්චි කරලා සල්ලි හොයන්නේ කොහොමද? ඔයාට පුළුවන් video editor කෙනෙක් වෙන්න නැත්නම් content strategist කෙනෙක් වෙන්න. brands වලට viral video හදලා දීලා එයාලගේ sales වැඩි කරලා දෙන්න. නැත්නම් ඔයාගම කියලා content හදලා ඒවා monetize කරන්න. Upwork එකේ සාමාන්‍යයෙන් දවසට මේ වගේ short form content video edit වලට jobs 50ත් 100ත් අතර ගාණක් post වෙනවා. සාමාන්‍යයෙන් ඔයාට එක video එකකට ඩොලර් 20ත් 300ත් අතර ගාණක් හොයාගන්න පුළුවන්. මාසෙට වීඩියෝ 10ක් කරත් ලොකු ඉන්කම් එකක් ගන්න පුළුවන්. YouTube එකේ Pinterest සහ Hilo Switch වගේ අයගේ channel බලන්න යාලා වීඩියෝ එඩිටින් සහ මේක ඇතුලේ තියෙන psychology එක පට්ට ගැඹුරට කියලා දෙනවා. ප්‍රධානම දේ තමයි CapCut හරි Premiere Pro හෝ DaVinci Resolve පාවිච්චි කරලා හැමදාම මොකක් හරි වීඩියෝ එකක් හදලා portfolio එක build කරන ගමන් skill එක හදා ගන්න එක. හතරවෙනි එක තමයි cyber security. මේකට නම් ඔයාලට degree එකක් තියෙනවා නම් තවත් ගොඩක් හොඳයි. ඒ වගේම මේක පට්ට demand එකක් තියෙන සහ හොඳ ගෞරවයක් තියෙන රස්සාවක්. දැන් 2026 දී මේ අපේ හැමදේම තියෙන ඉන්ටර්නෙට් එකේ අපේ බැංකු account එකේ ඉඳන් රෝහල් වල රෝගීන්ගේ විස්තර වෙනකන් හැමදේම digital. ඉතින් මේව හොරගම් කරන්න බලන් ඉන්න ගොඩක් අය ඉන්නවා. ඉතින් ඒ අයගෙන් මේ දත්ත බේරගන්න එක තමයි මේ cyber security වලදී ප්‍රධාන වශයෙන් කරන්නේ. ඉතින් මේකෙදි ගොඩක්ම කරන්න තියෙන්නේ system එකක තියෙන දුර්වලතා හොයන එක. ඒ කියන්නේ හොරෙක් එන්න කලින් මෙන්න මේ ජනේලෙන් හොරෙක්ට එන්න පුළුවන් කියලා ඒක වහලා දාන එක. මේකට ethical hacking කියලාත් කියනවා. network එක ආරක්ෂා කරගන්න හැටි, දත්ත encrypt කරන හැටි ඔයා මෙතනදී ඉගෙන ගන්න ඕනේ. මේ cyber security වලදී දැන් IT company විතරක් නෙවෙයි දැන් සාමාන්‍ය business පවා cyber ආරක්ෂාවට ලොකු මුදලක් වෙන් කරනවා. ඒ වගේම ඔයාට පුළුවන් මේ digital business වලට එයාලගේ security consultant කෙනෙක් විදිහට වැඩ කරන්න. එහෙම නැත්නම් bug bounty කරලා ඒ කියන්නේ Facebook, Google වගේ site වල වැරදි හොයලා දීලා එකපාරෙන් ඩොලර් 10 ගණනක් හොයන්න පුළුවන්. මේ cyber security ඉගෙන ගන්න ඔයාලට තියෙන හොඳම තැන තමයි Cisco Networking Academy සහ TryHackMe. මේ site සම්පූර්ණයෙන්ම නොමිලේ සහ මේ සයිට් වල ගේම් එකක් වගේ හරිම සරල විදිහට ඔයාලට මේ cyber security ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම YouTube එකේ network chuck channel එක බලන්න
ඒ පොර පට්ටාතල්ලගේ මේවා කියලා දෙනවා. පස්වෙනි ස්කිල් එක තමයි UX design. ඔයා හිතන්න ඔයා ඇප් එකක් පාවිච්චි කරද්දී ඒක පට්ට සංකීර්ණ නම් ඔයා ඒක අයින් කරලා දානවා නේද? අන්න ඒ ප්‍රශ්නේ විසඳන එක තමයි UX design කෙනෙක් කරන්නේ. මෙතනදී ඔයා කරන්නේ මිනිස්සුන්ගේ හිත කියවන එක. ඇප් එකක් හෝ වෙබ්සයිට් එකක් පාවිච්චි කරන කෙනාට කිසිම කරදරයක් නැතුව ඒකෙන් වැඩේ කරගන්න පුළුවන් විදිහට ස්ට්‍රක්චර් එක හදන එක තමයි ඔයාගේ වැඩේ. මිනිස්සුන්ට ලේසිම කලර්ස් මොනවද බටන් එකක් තියෙන්න ඕනේ කොතනද කියලා මේ ස්ටාර්ට්අප් එකටම දැන් UX designer කෙනෙක් ඕනේ. ඒ වගේම ඔයාට Fiverr Upwork වගේ freelance platform වල UI UX designer කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇප් එකක ඩිසයින් එකකට $500,000 ගන්න සාමාන්‍යයෙන් මේ US designers ලා මේ platform වල ආයි කරනවා. ඒ වගේම ලංකාවේ ඉඳන් US වගේ කම්පැනි වල remote job ඕන තරම් හොයාගන්න පුළුවන්. ඒ වගේම මම කලින් කිව්වා වගේ මේ වගේ ජොබ් එකකටත් සාමාන්‍යයෙන් ලක්ෂ 10ක විතර පඩියකට යන්න පුළුවන් රිමෝට් ජොබ් එකකට. UI UX designers ලා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ Figma කියන tool එක. මේ Figma වලට අමතරව තව tool කීපයක් තියෙනවා. නමුත් Figma තමයි popular සහ ගොඩක් ජොබ් වලට මේ Figma කියන skill එක ඉල්ලනවා. UX designer කෙනෙක් විදිහට ඔයාලට පටන් ගන්න හොඳම තැන තමයි මේ UX design professional certificate එක Google එකෙන් දෙන එක. ඒක Coursera එකේ තියෙනවා. ඔයා UX designer කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්නවා නම් එතනින් පටන් ගන්නවා නම් ගොඩක් හොඳයි. 6 වෙනි skill එක තමයි cloud computing. දැන් ඉස්සර වගේ කම්පැනි වල සර්වර් රූම්ස් නැහැ, ඔක්කොම තියෙන්නේ ක්ලවුඩ් එකේ. Amazon Web Service නැත්නම් අපි AWS කියලා කියනවා නැත්නම් Microsoft Azure හරි වගේ cloud platform පාවිච්චි කරලා business එකක දත්තතා ඇප්ලිකේෂන් ආරක්ෂිතව සහ වේගවත්ව පවත්වාගෙන යන එක තමයි මෙතනදී කරන්නේ. මේක හරියට ඩිජිටල් ලෝකේ ගොඩනැගිලි හදන ඉංජිනේරුවෙක් වගේ වැඩක්. මේක 2026 දී වැඩිම පෙඩමක් තියෙන IT රස්සාව. ලංකාවේ වැඩ වෙනවා AWS ගෙන මාසෙට ලක්ෂ 20ක් 30ක් හොයන අය. ඔයාලට පුළුවන් cloud architecture කෙනෙක් විදිහට ලෝකෙම රටක හිල තැනකට යන්න. ඒ වගේම මේක ඉගෙන ගන්න තියෙන හොඳම විදිය තමයි AWS Educate සහ Microsoft Learn වල සම්පූර්ණයෙන්ම ට්‍රේනින් තියෙනවා. ඔයාට ඒ වගේ මේවා ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම පටන් ගන්න කෙනෙක් විදිහට YouTube එකේ free code camp එකේ තියෙන cloud සම්බන්ධ playlist එක බලුවොත් ඔයාට වැඩි අල්ල ගන්න පුළුවන්. දැන් ඒක තමයි personal branding. මේක තාක්ෂණයට වඩා ඔයාගේ නම ලෝකෙට විකුණන කලාවක්. ඔයා මොන skill එක දැනගත්තත් ඒක ලෝකෙට පෙන්වන්න දන්නේ නැත්නම් වැඩක් නැහැ. LinkedIn, Twitter නැත්නම් X හරි YouTube හරි පාවිච්චි කරලා ඔයාගේ දක්ෂතාවය ගැන ලෝකෙට කියන එක තමයි මෙතනදී කරන්නේ. ඔයා දැනගන්න ඕනේ ඔයාගේ බ්‍රෑන්ඩ් එක ලෝකෙට වටිනයක් කරන්නේ කොහොමද කියලා. ඔයා බ්‍රෑන්ඩ් එකක් වුණාම ඔයාට රස්සාව පස්සේ යන්න ඕනේ නැහැ. රස්සාව ඔයා පස්සේ එනවා. ඒ විතරක් නෙවෙයි ඔයාට පුළුවන් කෝචින් කරන්න හරි ඩිජිටල් ප්‍රොඩක්ට් විකුණන හරි උදාහරණයක් විදිහට ඔයා ග්‍රැෆික් ඩිසයින් වැඩෙක් නම් ඒ ගැන ලෝකෙට ගිහලා පස්සේ ඔයාගේම කියලා කෝස් එකක් විකුණලා ඩොලර් 10 ගණනක් හොයාගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ගොඩක් අය ඉන්නවා මේ දේ දැනටමත් කරන. ඒ වගේම මේකට ඔයා කිසිම කෝස් එකක්වත් කරන්න ඕන. ඔයාට YouTube එකේ මේ සම්බන්ධ ගොඩක් වීඩියෝ හොයාගන්න පුළුවන්. ඒ වගේම Gary Vee වගේ අයගේ උපදෙස් බලන්න. ඒ වගේම LinkedIn එකේ ඔයා දන්න දේවල් ගැන ආටිකල් ලියලා මේක දැම්ම පටන් ගන්න. 8 වෙනි එකේ emotional intelligence. AI ලෝකේ පාලනය කරද්දී මිනිස්සුන්ට විතරක් කරන්න පුළුවන් දේ තමයි මේක. 2026 දී කොච්චර ටෙක්නිකල් වැඩක් වුණත් ඔයාට මිනිස්සු එක්ක වැඩ කරන්න බැරි නම් ඔයා ෆේල්. ලීඩර් කෙනෙක් විදිහට ටීම් එකක් මෙහෙවන එක පීඩනය දරා ගන්න එක තමයි මේ ස්කිල් එක. මේකෙන් ඔයා මැනේජ්මන්ට් ලෙවල් එකේ CEO කෙනෙක් දක්වා ඉහළට ගෙනියන. කම්පැනි එක දැන් ටෙක්නිකල් දෙනවල වඩා සොෆ්ට් ස්කිල් වලට ගෙවනවා. මේ ස්කිල් ඉගෙන ගන්න ඔයාට තියෙන හොඳම විදිය තමයි ඩැනියල් ගෝල්මන්ගේ පොත් කියවන්න. ඒ වගේම YouTube එකේ TED Talks බලන්න. මිනිසුන්ගේ හැසිරීම ගැන මේක ප්‍රැක්ටිකල් ලෝකෙ මිනිස්සු එක්ක ගනුදෙනු කරලා ඉගෙන ගන්න ඕන දෙයක්. 9 වෙනි එක තමයි blockchain. මේක ක්‍රිප්ටෝ විතරක් නෙවෙයි. මොකද්ද මේකෙන් කරන්නේ? බැංකු ඉඩම් රෙජිස්ට්‍රාර් වගේ දත්ත ආරක්ෂිතව තියාගන්න ඕන තැන් වලට මේ තාක්ෂණය ඇතුළත් කරන එක. 2026 දී ගොඩක් සිස්ටම් දුවන්නේ මේ blockchain එකේ. blockchain strategy consultant කෙනෙක් විදිහට ලොකු ප්‍රොජෙක්ට් එකක උපදේශකයෙක් වුණොත් පැයකට $100ක් 200ක් charge කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා project base විදිහට වැඩ කරලා project එකකටත් මේ වගේ ලොකු ගාණක් අය කරන්න පුළුවන්. ඉතින් මේක ඉගෙන ගන්න තියෙන හොඳම තැන තමයි Binance Academy. Binance Academy කියලා කිව්වට හිතන්න බෑ trading කියලා. මේ Binance Academy එකේ තියෙනවා free course එකක් blockchain සම්බන්ධ. ඒක බලලා පටන් ගන්න පුළුවන්. ඒ වගේම YouTube එකේ whiteboard crypto බලන්න. එයා පට්ටම සරලට මේ දේවල් කියලා දෙනවා. අන්තිම ස්කිල් එක තමයි ඩිජිටල් සේල්ස්. ඩිජිටල් මාකටිං කියලා කියන්නත් පුළුවන් මේකට. ඔයාලට මොන ස්කිල් එක තිබ්බත් ඒක විකුණන්න දන්නේ නැත්නම් වැඩක් නැහැ. මේ ස්කිල් එකේදී ඔයා ඉගෙන ගන්න ඕන ඔයාගේ තියෙන ස්කිල් එක කොහොමද විකුණන්නේ, ඒකට කොහොමද ක්ලයන්ට්ලා හොයාගෙන, ඒ වගේම ඔයාගේ මාකට් ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් ඒකට කොහොමද සේල්ස් ගෙන්න ගන්න, මේ දේවල් ගැන ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේකදී සාමාන්‍ය දෙයකට වඩා ඔයා මිනිස්සුන්ගේ සයිකොලොජි එක දැන ගන්න ඕනේ, මිනිස්සු කවුද කියලා අඳුර ගන්න ඕනේ. ඔයාගේ ඔඩියන්ස් එක, ඔයාගේ ක්ලයන්ට්ලා මේ හැමදේම ඔයා හොඳට අඳුන ගන්න ඕනේ. මේකට ඔයා රිසර්ච් කරන්න ඕනේ. මේ දේවල් ඉගෙන ගන්න එක සහ මේ දේවල් සම්බන්ධ සේවා සපයන එක තමයි මේ ස්කිල් එකේදී කරන්නේ. මේ ඩිජිටල් සේල්ස් කියන ස්කිල් එක හරියට ඉගෙන ගත්තොත් ඔයාලට ඩිජිටල් මාකටිං වගේ ස්කිල් එකක් තියෙන හින්දා ඔයාලට පුළුවන් ෆ්‍රීලාන්ස් ප්ලැට්ෆෝම් වල හරි ඔයාගේම කියලා දෙයක් පටන් ගන්න හරි දැනටමත් ඔයා මොකක් හරි බිස්නස් එකක් කරේ ඔන්ලයින් ව්‍යාපාරයක් කරේ කරන කෙනෙක් නම් ඔයාලට මේ ස්කිල් එක ගොඩක් වැදගත් වෙනවා ඔයා ඉගෙන ගන්න එක. ඒ වගේම ඔයාලට පුළුවන් විදේශී සමාගම් වලට හයි ටිකට් ක්ලෝස් කෙනෙක් විදිහට වැඩ කරන්න. ඒකෙදී ඔයාලට එක ඩීල් එකකින් $500 විතර කොමිෂනයක් ලබා ගන්න පුළුවන්. මේ ස්කිල් එක ඉගෙන ගන්න ඔයාලට තියෙන හොඳම තැන තමයි ක්‍රිස් ෆෝස්ගේ YouTube channel එක. ඒක බලන්න ඒකෙදී මෙයා මේ දේවල් ගොඩක් ගැඹුරින් විස්තර කරනවා. ඒ වගේම එයා මේ ෆීල්ඩ් එකේ පට්නර් වෙඩ්ඩෙක්. ඒ වගේම ජෝඩන් වොල්ෆ්ගේ සේල්ස් වීඩියෝ බලන්න. ඒවත් ඔයාලට ගොඩක් උදව් වෙයි මේ ස්කිල් එක හදාගන්න. ඉතින් අපි අද මේ කතා කරපු ස්කිල් 10න් එකක් හරි ඔයා තෝරගෙන අදම ඉගෙන ගන්න පටන් ගන්න. මම ඔයාලට රිසෝස්
කෝසස් දීලා තියෙනවා කොහින්ද මේවා ෆ්‍රී ඉගෙන ගන්න පුළුවන් කියලා. ඉතින් 2026 අවුරුද්ද කියන්නේ අවස්ථාවන් පිරිච්ච අවුරුද්දක්. ඉතින් මේ අවස්ථාවන් පිරිච්ච අවුරුද්දෙන් ප්‍රයෝජන ලබා ගන්නවා දැනගන්න ඕනේ. ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න. ඒ වගේම ඔයාලට මේ ස්කිල් ගැන තවදුරටත් දේවල් දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් ඉස්සරහට අරන් එන්න. ඒ වගේම වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.